දවසක් ඔයාලා හැමදෙනෙක්ටම. අද මට හිතුණා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න අපි කොහොමද බබාගේ කෑමකට එකතු කරන්නේ නැත්නම් බබාගේ ඔළුවේ ගන්න පිරිසිදු පොල් තෙල් හදාගන්නේ කියලා. ඉතින් මේක හරිම ලේසියි. අපිට පොල් ගෙඩියකින් හදාගන්නේ මම අද මේ පොල් ගෙඩියේ කට්ට මම අයින් කරගත්තා. ඊට පස්සේ අපි මේ පොල් ගෙඩිය චූටි චූටි කෑලි වලට කපා ගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ අපි කපාගත්ත පොල් ටික. දැන් අපි මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. 3 පාරක් විතර වගේ බ්ලෙන්ඩ් කරන්න ඕනේ. බබ්බා ඔක්කොම ටික මේකට දාන්න. අපි දැන් බ්ලෙන්ඩ් කප් එකට මේ ටික ඔක්කොම දාගන්නවා. ඔක්කොම ටික දාගන්නවා. මගේ බබා ඉතින් මට උදව් කරනවා. මේ විදිහට අපි බ්ලෙන්ඩර් එකට දාලා මම මේකට දානවා වතුර මේ වගේ කප් එකකින් බබ්බා වෝට දාන්න. බබා ඔක්කොම දාන්න. අපි දැන් මේක හොඳට බ්ලෙන්ඩ් කරලා. මේ තියන්නේ අපි හොඳට බ්ලෙන්ඩ් කරගත්ත පොල් ටික. දැන් අපි මේ ටික හොඳට මිරික ගන්න ඕනි. මේ තියෙන්නේ මම මිරිකගත්ත පොල් කිරි ටික. ඉතින් උකු පොල් කිරි තමයි අපිට ඕනේ. අපිට පුළුවන් දෙවෙනි පාරත් වතුර ටිකක් දාලා මේක ආයි හොඳට බ්ලෙන්ඩ් කරලා පොල් කිරි මිරික ගන්න. මම දැන් මේ 3 පාරක් මිරිකගත්ත පොල් කිරි ටික දැන් මම කරන්නේ මේ ටික ෆ්‍රිජ් එකේ තියනවා මේ කිරි ටිකයි වතුර ටිකයි වෙන් වෙන්න. එතකොට අපිට හරි ලේසි පොල් තෙල් එක හදාගන්න. මේ තියෙන්නේ මම ෆ්‍රිජ් එකේ තියාගත්ත පොල් කිරි ටික. දැන් මේක හොඳට වතුරයි පොල් කිරි ටිකයි වෙන් වෙලා තියෙන්නේ. ඉතින් අපිට හරි ලේසියෙන් මේ කර්ඩ් එක වෙන් කරලා ගන්න පුළුවන්. ඉතින් අපි ලිපේ තියන්න පුළුවන් භාජනයකට මේ ටික වෙන් කරගන්න ඕනි. පොල් කිරි ටික විතරක් වතුර නැතුව. දැන් මේ වෙන් කරගත්ත පොල් කිරි ටික අපි ලිපේ තියලා තෙල් හිඳ ගන්න පුළුවන්. ඉතින් මුලින්ම මේක ලිපේ තියලා චුට්ටක් හැඳි ගන්න. ටිකක් වෙලා යනකොට තමයි මේකෙන් තෙල් එන්න පටන් ගන්නෙ.
දැන් ඔයාලට පේනවා ඇති මේ පොල් කිරි වලින් පොල් තෙල් එළියට එනවා. ඉතින් දැන් මේක මෙච්චර ඉක්මනට පොල් තෙල් එළියට එන්නේ අපි අර කර්ඩ් එක විතරක් වෙන් කරගත්ත නිසා. මේකේ වතුර නැති නිසා. ඉතින් දැන් තාම මම මේක මේ ලිපේ තියලා විනාඩි 5ක් වගේ තමයි වෙන්නේ. ඉතින් අපි තව ටිකක් මේක තෙල් ටිකක් එනකන් ලිපේ තියාගමු. දැන් මේ විනාඩි 10ක් විතර වෙනකොට ඔයාලට පේනවද තව දැන් මේකෙන් ටිකක් තෙල් ඇවිල්ලා තියෙනවා. අපි තව විනාඩි 5ක් වගේ මේක ලිපේ තියාගෙන අයින් කරගමු. ඉතින් මේ වෙලාවේදී ගින්දර ගොඩාක් වැඩියෙන් නෙවෙයි සාමාන්‍ය අඩු ගින්දරක තමයි අපි තියාගන්න ඕනේ. දැන් ඔයාලට පේනවද මේ සුදු පාටට දැන් තෙල් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් අපිට පුළුවන් මේක ලිපෙන් අයින් කරන්න තව චුට්ටක් වෙලා තියලා. මොකද අපි තව ලිපේ තියන් ඉන්න වෙන්නේ මේ තෙල් වල තියෙන සුදු පාට ගතිය නැති වෙලා කහ පාට ගතියක් එනවා. හැබැයි අපිට තව ටිකක් වැඩිපුර තෙල් ගන්න පුළුවන්. අපි තව ටිකක් වෙලා ලිපේ තියාගෙන මේක රත් කළොත්. ඉතින් මම දැන් ගන්නවා. මොකද මම අද හදන්නේ සුදු පාට පොල් තෙල් නිසා. ඉතින් මේ තියෙන්නේ අපි අද හදාගත්ත සුදු පොල් තෙල්. ඉතින් අර අපි කලින් ගත්ත නිසා තමයි මේ පාට එන්නේ. නැත්නම් අපිට තව ටිකක් වෙලා මේක තියාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම ඉතින් මෙච්චර ප්‍රමාණයක් තමයි මට අද ගන්න පුළුවන් උනේ මේක පොල් ගෙඩියකින්. ඉතින් ඔයගොල්ලෝ හොඳට වේලිච්ච පොල් ගෙඩියක් ගත්තොත් මීටත් වඩා තෙල් ගන්න පුළුවන් වෙයි. ඉතින් අපිත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා ඉල්ලනවා. අපිව subscribe කරන්න කියලා. අපි තවත් දවසක හමු වෙමු.